හරි ළමයි අපි ඊට පස්සේ කතා කරන්න යමු 2024 4වෙනි MCQ එක. හරි. ඒකෙදී කියනවා විශේෂ උපකරණයක මූලික ආධාරයෙන් ඉදිකෙරුණු නිවාස ගම්මානයක් ඇමරිකා එක්සත් ජනපදයෙන් නිමවීමට ආසන්නය. නිවස්වල බිත්ති මෙම උපකරණයේ භාවිතයෙන් ගොඩනගා ඇති අතර අතිවාරණ සහ විශාල සම්ප්‍රදායික ක්‍රමයට ගොඩනගා ඇත. අද ඉදිකිරීම් ක්‍රියාවලියට අවශ්‍ය සේවකයන්ගේ ගණන මේ උපකරණය අඩු කරන අතර ක්‍රියාවලිය ඉතාමත් සහ ඵලදායී කොට ඉදිකිරීමකදී ඇතිවන නාස්තිය දවම කර ඇත. මෙම විශේෂ උපකරණය කුමක් විය හැකිද කියලා තමයි අහන්නේ. ඒකට උත්තර පහක් තියලා තියෙනවා. අපි බලමු උත්තර පහ ගැන කතා කරලා එතකොට බලමු ඒකට ගැලපෙන ආන්සර් එකක් හම්බෙයිද කියලා. හරි. එකට කියන්නේ සංඛ්‍යාංකය. සංඛ්‍යාංකයක් නම් කොහොමදත් වෙන්න බෑනේ උතන. එතකොට දෙකට කියන්නේ විශාල ත්‍රිමාන මුද්‍රය 3D printers. එතකොට ඕකට උත්තරේ දැන් මට අලු බැලමුන්ට කිව්ව හැකි ඕක තමයි ආන්සර් කියලා. එතකොට ඔයගොල්ලෝ දැකලා ඇති ඔය දැන් මේ අලුතෙන් 3D printers වල එහෙම තියෙන ඔය එක එක ආයේ එක එක ඩිසයින් කරනවා. ඒ වගේ හදනවා කරනවා. ඔය වගේ ඒවල් තියෙනවා. ඒවා දැකලා ඇති. එතකොට ඒ වගේ එකක් දැන් ලංකාවේ ඒ වගේ තාක්ෂණ නැතුණාට ඇමරිකාව වගේ රටක ඒ වගේ තාක්ෂණයක් යොදා ගන්නවා. ඒවල් හදන්න එහෙම. දැන් අපි නම් කරන්නේ බිත්ති බඳිනවනේ. එතකොට ඒවට මැෂින් තියෙනවා. වෙන මේගොල්ලෝ බිත්ති බඳිනවා. ඒ වගේ දේවල් කරනවා. එතකොට අනිත් එක ප්ලොටර් තියෙනවා. ප්ලොටර් යූස් වෙන්නේ නැහැ නේ. ඔය වගේ වට pointing devices කියන්නේ නිකන් mouse එක වගේ ඒවා යූස් වෙන්නේ නැහැ. joystick එක කියන්නේ ඔය අපි ගේම් ගහද්දි යූස් වෙන joystick එක. අන්න ඒ වගේ ඒවා. එතකොට ඒ ටික නැහැ. දෙක තමයි ආන්සර් එක 4 වෙනි MCQ එකට.